තමන් ආදරය කරන කෙනා වෙනත් ආදරයක පැටලිලා නම් ඔයත් එක්ක සම්බන්ධ තියෙද්දිම වෙනත් කෙනෙක් ළඟට ගිහින් නම් හොඳට මතක තියාගන්න. ඔයාට වඩා එයාගේ ජීවිතේට ඒ කෙනා විශේෂ කෙනෙක්. මොකද ඔයාට අවංකවම ආදරය කරා නම් එයා වෙන කෙනෙක් ළඟට යන්නේ නැහැ. නැත්තම් ඔයාට වඩා දෙයක් එයාගෙන් ලැබෙන නිසා එයා වෙන කෙනෙක් ගාවට ගියේ. ඒ නිසා ඔයාට ආදරය කරන කෙනා වෙන කෙනෙක් ළඟට ගියා නම් එයාට යන්න දෙන්න. අපි බලෙන් තියාගත්තා කියලා අපිට ඒ වටිනාකම ලබා ගන්න බෑ. අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් ළඟ රැඳේවි. නැත්තම් එයාට යන්න දෙන්න. කිසිම අවස්ථාවක ජීවිතේට තුන්වෙනි කෙනා කියන්නේ අනිවාර්යෙන් එක්කෝ ඒක ඔයාගේ අඩුපාඩුවක් වෙන්න ඇති. නැත්නම් එයා හොයන ආදරේ ඔයා ගාව නැති වෙලා වෙන්න ඇති. හොඳට මතක තියාගන්න. තුන්වෙනි එන විදියට වැඩ කරන්න නම් එපා.